ඊට පස්සේ ඔන්න පයි chart එකට සෙට් වෙලා යන අයට අඳුන් කුඳුන් වෙනවා බා chart එකක් ඇවිල්ලා දැක්කා. ඔක්කොම හවක් ටේබල් chart එකක් ආවා. ඕනම එකක් ලියා ගන්න පුළුවන් වෙන විදිහේ writing style එකක් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් හැමෝටම සුවදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන වීඩියෝ එකක් එක්ක ආවේ අද ඔයාලට ළමයි පට්ට ලෙසන් එකක් අරගෙන. මොකක්ද මේ ලෙසන් එක? bar chart, pie chart සහ table chart ඕනම chart එකක් ලියා ගන්න පුළුවන් වෙන විදිහේ වැඩසටහනක් අද මම ඔයාලට කියලා දෙනවා. මොකද අපේ අය හිතන් ඉන්නවා bar chart එකක් ආවහම සෙට් වෙනවා. ඊට පස්සේ ඒකට pie chart එකක් ආවහම හිතා ගන්න බැරි වෙනවා. ඇයි? සෙට් උනේ bar chart එකට. ඈ ඊට පස්සේ ඔන්න pie chart එකට සෙට් වෙලා යන අයට අඳුන් කුඳුන් වෙනවා bar chart එකක් ඇවිල්ලා දැක්කා. ඔක්කොම හවක් table chart එකක් ආවම. නේ? ඉතින් ඒක නිසා මේවට විසඳුම් තියෙන්න ඕන ළමයි. මේවට තියෙන විසඳුම තමයි මොකද්ද? ඕනම එකක් ලියා ගන්න පුළුවන් වෙන විදිහේ writing style එකක් අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණාම අපිට ඕනම chart එකක් ලියා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද මේ solutions ටික විසඳුම් ටික ඔයාලා ඉදිරිපත් කරන්නේ ඔයාලගේ chart writing එක කරන කට්ටිය. ඒ පැහැදිලිව මම හිතනවා බහුතරයක් chart writing තෝරගන්නවා. මොකද මේක පට්ට easy සංකල්පයක් අපිට paper එකට දීලා තියෙන letter එකට වඩා. මම ඒකත් කොහොමද වෙන්නේ කියන එක මම පිළිබඳව ඔයාලට මම කියලා දෙන්නම්. මොකද්ද මේකේ ලේසි පහසුකම කියන එක සම්බන්ධයෙන්. හරි. එහෙනම් ඔන්න අපි යනවා අපේ lesson එකට. අපි ඉගෙන ගමු ඕනම chart එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට කොහොමද අපේ writing skill ටික build up කරගන්නේ කියන එක අහන්න. I am Dilip Sobeshekar. Today I am going to give you a good guideline to improve your writing skills to write down any kind of chart you wish to write. Okay guys, let's move forward and stay focused on the lesson now. Let's go through the lesson. ළමයි මේ මම ආරම්භයක් ගත්තා. හරිද? මම ලියලා තියෙනවා ළමයි පොඩි intro එකක්. ඒ කියන්නේ introduction එකක්, හඳුන්වා දීමක්. සාමාන්‍යයෙන් අපි chart එකක් ලියන්න කලින් ඒ chart එකට පොඩි start එකක් දෙනවා. මේ chart එක මොකද්ද? මොනවද මේකේ තියෙන අංගෝපාංග, කැලි බෑලි ටික මොනවද කියලා පොඩි start එකක් දෙනවා. මේ මම start එක දෙලා තියෙන්නේ bar chart එකට. හරිද? ඊට පස්සේ මේක pie chart එකේදී table එකේ කොහොමද වෙන්නේ කියන එක මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. දැන් බලන්න මම start කරමු විදිය. The above pie chart, bar chart, table chart depict shows මම එක එකව දාලා තියෙනවා. එක එකව දාලා. හරි. මම මෙහෙම කරන්න හේතුව මේ විදිහට ආවේ දැන් අපිට එන chart එකට අනුව මෙතනින් තමයි අපි වෙනස් කරගන්නේ. මම මේ ලියන්න හදන්නේ chart තුනෙන් කොයි chart එකද කියන එක සම්බන්ධයි. ආයෙක අපි කියනවා අපිට ඇවිල්ලා තියෙන්නේ pie chart එකක් නම් අපි pie chart කියලා පටන් ගන්නවා. ඇවිත් තියෙන්නේ bar chart එකක් නම් bar chart කියලා පටන් ගන්නවා. ඇවිත් තියෙන table chart එකක් නම් table chart කියලා පටන් ගන්නවා. පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ කියන ටික. ඔව් අනිවාර්යෙන් පැහැදිලි වෙන්නත් ඕන නේද? එහෙම නැතුව කොහොමද? right. එතකොට පුතේ මෙන්න මෙතන බා above කියන වචනේ භාවිතා කරලා තියෙන විදිහ. above කියන්නේ ඉහත කියන වචනේ. ඉහත සඳහන් පරිදි the above by chart bar chart ඉහත සඳහන් bar chart එක නැත්නම් මෙතන වල ගන්න පුළුවන් තව වචනයක් මොකද්ද? the given pie chart. The given pie chart. මොකද්ද එතකොට given කියලා වහම වෙන්නේ? දී ඇති pie chart එක පැහැදිලිද? දැන් ඔයාලා තේරුම් ගන්න එකම වචන සෙට් එකක් නෙමෙයි මේක අපිට ලියන්න හිතෙන විදිහකට ලස්සනට ලියා ගන්න පුළුවන් කියලා. අපිට ලියන්න හිතෙන විදිහකට ලස්සන කරගත්ත හැකි කියලා. ඈ ඒකට එකම එක එල්ලලා ඉන්න නෙමෙයි Tamanට ගැලපෙන රිද්මයක් තියෙන සෙට් එකක් හදාගත්තා. ඒකල ලස්සනට මේ වැඩේ කරගෙන ගියා. The given pie chart depicts shows දෙකක් මම මෙතන දාලා තියෙනවා. දී ඇති නැත්තම් above here තියෙන pie chart එක depicts විස්තර කරනවා චිත්‍රාකාරයෙන් හෝ පින්තූරාකාරයෙන් shows පෙන්වා දෙනවා. ඉතින් මේ දෙකෙනුත් කැමති ක්‍රියාපදයක් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. පැහැදිලි? ඕනවා වල පුළුවන් the above pie chart depicts නැත්නම් the above pie chart shows කියන විදිහට යන්න. නැත්නම් bar chart shows කියන විදිහට යන්න. හැබැයි don't forget ළමයිනේ the verb is in singular form ක්‍රියාපදයේ තියෙන එක වචනේ. හරිද? මෙතන ඇනගත්තොත් සෙට් එකම ඇනගත්තා වෙනවා. මොකද මේ වාක්‍ය ඉවර වෙන්නේ මෙන්න මෙතන full stop එකක් තියෙනවා මෙතන ඉන්නේ. ඒතකොට මේ වාක්‍යයේ බේස් එක තමයි subject සහ verb කියන්නේ. subject සහ verb දෙන්න ගැලපෙන්නේ නැත්නම් සෙට් එක මොකද වෙන්නේ? මුළු පරම්පරාව හත්මුරු පරම්පරාවම ගැලපෙන්නේ නැති වෙනවා. හරිද? ඇයි subject verb දෙන්න ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි මුලම ඇනගෙන කොච්චර අග ලියන්න ගියත් වැඩක් වෙන්නේ නැහැ. වැඩේ අවුල් වෙනවා ඇනගන්න. ඒ නිසා අපි ආරම්භය ඒක වචන නිසා මෙතන singular verb එකක් දාන්න ඕනේ base form එකෙන් නෙමෙයි. මොකද තියාගන්න.
එයාලා මේ බාන shows පෙන්වා දෙන්නේ මොකක්ද? මේ තියෙන ඊළඟ කාරණා පෙන්වලා දෙන්නේ මොකක්ද? පෙන්වලා දෙන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. සාමාන්‍ය අපි chart එකක් හඳුනලා දෙද්දී අපි කියනවා මේ පැහැදිලි වෙන්න ඕන අපි මේ කරන දේවල්. අපේ දත්ත ටික ප්‍රකාශ කිරීම පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මේ බලන්න මෙතන තියෙන එක. මේවා වෙනස් වෙන ඕන විදිහට. chart හැම එකක්ම තියෙන්නේ මේ ඉස්කෝලේ සෙල් එක ගැන නෙමෙයිනේ. සමහර වෙලාවට තියෙනවා chart එනවා ළමයි ගොඩාක්ම ආස කෑම ජාති. ළමයි ගොඩාක්ම ආස hobbies. The favorite hobbies of students. The favorite food items of the students. ඔය විදිහට එන්න පුළුවන් නේ. තව අපි ගත්තොත් එහෙම favorite places in Sri Lanka. The favorite places in Sri Lanka. නැත්නම් favorite destinations in the world. ලෝකේ තියෙන ගමනාන්ත නැත්නම් ස්ථාන පිළිබඳව සුන්දර ස්ථාන, නරඹන ස්ථාන සම්බන්ධයෙන්. ඔයගේ මාතෘකාව විවිධ වෙන්න පුළුවන්. ඒ අදාළ මාතෘකාව මෙතෙන්ට අපි රීප්ලේස් කරගන්නවා අපිට දීලා තියෙන ප්‍රශ්නයට අදාළව බලන්න. තේරුණා නම් මෙයාවත් අපිට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ටොපික් එක අදාළ මාතෘකාව. මම මෙතන දැම්මා of GMV ගැඹුරු විද්‍යාලය හරි ගාමිණී විද්‍යාලය හරි කැමති එකක්. මොකද අපි දෙන දත්ත ටික මං කිව්ව එකයි පැහැදිලි වෙන්න ඕනේ. කොහෙන් ගත්ත දත්ත ටිකක්ද මේ දෙන්නේ? බොහෝ දුරට අදාළ ප්‍රශ්නේ පැහැදිලිව අපිට දෙනවා. කොහෙන් ගත්ත මොනවා සම්බන්ධයෙන් වූ දත්ත ටිකක්ද මේ දීලා තියෙන්නේ කියන එක ගැන. ඒක නිසා තමයි මේ විදිහට මේක දාලා තියෙන්නේ. මේවා අඩුපාඩු තියන්න එපා. මේවා හරියට ලස්සනට ලියන්න. අපි යනවා ඊළඟ කොටසට බලන්න. මේක ඇවිල්ලා බා chart එක ඉන්ට්‍රොඩක්ෂන් එකක්. මේකම අපිට හැම පිටින්ම pie chart එකට ලියන්න පුළුවන්. හැබැයි ළමයිනේ වෙන්න මේ ටික බා chart එකට විතරයි අපි ලියන්නේ. ඒවා pie chart එකට ගන්නෙත් නැහැ. table chart එකට ගන්නෙත් නැහැ. ඒකට හේතුව මොකද්ද? vertical axis එකක් සහ horizontal axis එකක් තියෙන්නේ බා chart එකට විතරයි. ඒ කියන්නේ සිරස් රේඛාවක් සහ තිරස් රේඛාවක් අපි කියනවා XY අක්ෂ නේද? ඔය ගණන් හදද්දි දන්නවනවල ඒවා තියෙන්නේ බා chart වලට විතරයි. නේද? يعني තීරු ප්‍රස්ථාර වලට විතරයි. ඒක නිසා මෙන්න මේ කොටස අපි සම්බන්ධ කරන්නේ බා chart එකක් ආවොත් විතරයි කියන එක මතක තියාගෙන මේකේ ඉගෙන ගන්න ඕනේ. The vertical axis represents vertical කියලා කියන්නේ තිරස් රේඛාව represents කියන්නේ නියෝජනය කරනවා. ඒක වචනේ මම මෙතන දැම්මේ vertical axis කියලා ඒක වචනෙන් ආරම්භ කරපු නිසා දෙන්න ගැලපෙන්න ඕන නැත්නම් මුන් දෙන කා කොටා ගන්නවා වාක්‍යෙම ගැලපෙන්නේ නැති වෙලා යනවා. හරිද? එහෙම කරන්න එපා. The vertical axis ඒක වචනයි represents ඒක වචනයි. මොකද්ද represent එකේ තේරුම? නියෝජනය කරනවා. මොකද්ද නියෝජනය කරන්නේ මේ තිරස් රේඛාව? ඒ කියන්නේ මෙන්න මේ රේඛාව මොකද්ද නියෝජනය කරන්නේ? බොහෝ දුරට සංඛ්‍යා ටික, අංක ටික. ඒ නිසා අපි කියනවා the number of students කියලා. The number of students. ඇයි මම මේක රවුන්ඩ් කරේ? The number of students අපිට දෙන chart එකේ හැම වෙලේම ශිෂ්‍යයෝ නැති වෙන්න පුළුවන්. ගෑනු ළමයි හිටියොත් මිනිස්සු හිටියොත් කාන්තාවෝ හිටියොත් ටුවරිස්ට්ලා හිටියොත් නේද? ඒ විදිහට විසිටර්ස්ලා හිටියොත් ඒ වගේ බයර්ස්ලා මිලදී ගන්න කට්ටිය හිටියොත් ඒ වගේ අපිට සිද්ධ වෙනවා මේ number of කියන තැනට එහා පැත්තේ තියෙන එක්කෙනාව වෙනස් කරගන්න chart එකට දාලා. අන්න ඒකයි මම කියන්නේ. අපි writing skill ටික හදාගත්තාම ඕනම chart එකක් ලියා ගන්න පුළුවන් වෙනවා. හිතන්න මා පුතාලා ඉන්නේ මෙතන මේ ගොවිය සංඛ්‍යාවක් කියලා. මේක නියෝජනය කළා තියෙන ගොවියන්ගේ සංඛ්‍යාව කියලා. එහෙනම් the number of farmers. වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව. The number of doctors. නේද? ටුවරිස්ට්ලාගේ සංඛ්‍යාව තමයි මේ තිරස් රේඛාව නියෝජනය කරලා තියෙන්නේ. එහෙනම් the number of tourists. පැහැදිලිනේ? ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. The vertical axis represents the number of students කියලා මෙතන මම ගත්තා. While මේකේ තේරුම අතරතුරේ මෙයාලා ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙයා මැත්තේම නැහෙන්න ඕන නැහැ. while කියන්නේ අතරතුරේ. මෙයාව අපි ගන්නේ කනෙක්ටිව් එකක්. මේ අදහස් දෙක සම්බන්ධ කරන්න ගත්ත කනෙක්ටිව් එකක්. මේකට ළමයි ඔයාලට පුළුවන් and එක භාවිතා කරන්න. ඒ දෙන්නව සම්බන්ධ කරන්න. when එක පාවිච්චි කරන්නත් පුළුවන්. සන්ධිපදනේ. ඕනනම් මෙහෙම පුළුවන්. The vertical axis represents the number of students and the horizontal කියලා යන්නත් පුළුවන් නැත්නම් when the horizontal යන්නත් පුළුවන් නැත්නම් while the horizontal කියලා යන්නත් පුළුවන්. ඇයි එහෙම මෙයාව ගන්න හේතුව මේ වාක්‍ය දෙක එකට සෙට් කරන්න උවමනා වෙච්ච හින්දා. මම කියලා දෙනවා මේ විදියකින් නැතුව වෙනස් විදියකින් කොහොමද මේක කියලා දෙන්න කියන්නේත් කියලා. තේරුණාද? මොකද අපි හැම ක්‍රමයක්ම මේ වීඩියෝ එක තුළ ආවරණය කරලා දෙනවා. හරි. එහෙනම් බලන්න මේම අපි ගමු මෙතන while ගේ අතරතුරේ when කියන්නේ විට and කියන්නේ සහනේ.
while අතරතුරේ. The horizontal axis represents the sales. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා අක්ෂයක්. ඒකට අපි කියනවා horizontal axis එක කියලා මේ හරහට තියෙන එකට හරස් රේඛාව. ඒකේ තියෙනවා ළමයි මෙහෙම බාර් අපිට හම්බ වෙලා මේ බාර් එකක පෙන්වලා දෙන්නේ sales විකුණුම්ය. සමහරවිට මෙතන තියෙන්න පුළුවන් books තියෙන්න පුළුවන් පොත්, ඊළඟ බාර් එකේ අපිට තියෙන්න පුළුවන් pen, ඊළඟ බාර් එකේ අපිට තියෙන්න පුළුවන් erasers නේද? එහෙනම් ඒ තියෙන්නේ sales විකුණුම්. දැන් මගේ පුතාලට පුළුවන් මේ sales කියන වචනේ. මොකද chart එකේ වෙන chart එකක මේ විකුණුන්නේ මේ පළතුරු තිබුණා. එහෙනම් sales කියන එක වෙනකොට මම පුතාලා මොකද කරන්නේ? fruits කියලා වෙනස් කරගන්නවා. අපි තිබුණොත් එහෙම මොකක් හරි hobbies පිළිබඳව විනෝදාංශ. මේකේ තියෙන්නේ reading books, cycling, collecting stamps කී තියෙනවා. එහෙනම් ඒකට අපිට sale කියලා දාලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අක්ෂය නියෝජනය කරනු ලබන්නේ hobbies කියන විදිහට මේ සෙට් එකේම තියෙන බේස් එක අරන් මෙතනට දාන්න. නේද? cricket, LA, badminton කී තියෙනවා. එහෙනම් මොකද්ද මේ horizontal එක නියෝජනය කරන්නේ? games නැත්නම් sports. ඒ විදිහට පුතේ හොඳට මතක තියාගන්න මම මේ තැන් වල මාක් කරලා තියෙන ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන් අපේ chart එකට අදාළව කියන එක මතක තියාගන්න. හැබැයි පුතේ ලියන රටාව වෙනස් කරන්නේ නැහැ. ලියන රටාව වෙනස් කරන්නේ නැහැ. පොඩි තොරතුරු විතරයි අපි හිමේ කරන්නේ. අපි ලියන්න පාවිච්චි කරන රටාව එකයි. දැන් මම ඔයාලට කිව්වනේ මේ ඇක්සිස් දෙක ලියන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන කියනවා කියලා. මම දැන් මෙතන ලියලා තියෙන මේ ඇක්සිස් දෙක වෙන වෙනම. හරිද? මීට වඩා ලස්සන ෆෝමල් ක්‍රමයක් තියෙනවා. මේක එසිනම් මේම ලියන්න. ගැටලුවක් නැහැ. ඇයි අපි අදාළ දේ කියලා තියෙනවා. හැබැයි මීට වඩා ලස්සන ෆෝමල් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක මම ඔයාලට කියලා දෙන්නම්. දැන් හරි. අපි ඒක කොහොමද කරන්න කියලා බලමු. Right students, I think this is clear to you. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. අපි බලමු විස්තර කරද්දී අවශ්‍ය දේවල් අපි පැත්තකින් දාන්නම්. ලස්සනට මේවා පේන්න ඔයාලට. මෙන්න මම ලියපු විදිය බලන්න ඈ. The vertical and the horizontal axis මේ බලන්න මෙතන ලියපු විදිය. කලින් ලියපු විදිය. represent the number of students and the cells respectively වැදගත් වචනයක් කොටු කරලා තියාගන්න. ඇයි එහෙම වෙන්නේ? මාර වැඩි. අර කලින් කියපු කතාව එක පේලෙට එක වැර අතෑවලා තියෙන. හරිද? The vertical and the horizontal axis දෙකක් නේ දැන්. and එකෙන් දෙකක් නේ. එහෙනම් axis කියන්නේ එක අක්ෂයක්. මේකේ බහුවචනය කොහොමද දෙන්නේ? ax es. ax is තමා ඒක වචනය. ax es තමා බහුවචනය. ඒක නිසා the vertical and the horizontal axis කියලා ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ ax es කියන axis කියන වචනේ භාවිතා කරන්න. මේවා ඇවිල්ලා irregular singular and plural words actually irregular ක්‍රමයක් නැති මේක අපිට කටපාඩමෙන්ම ඉගෙන ගන්න තියෙන irregular ඒවා ක්‍රමයක් නැති ඒවා. නිසා අපිට සිද්ධ වෙනවා කටපාඩමෙන්. axis කියන්නේ එක අක්ෂයයි ax es axis කියලා කියන්නේ බහුවචනය අක්ෂ ගොඩක්. එහෙනම් අපිට මෙතන දෙකක් තියෙන නිසා මෙතෙන්ට යන්න වෙන්නේ මේ විදිහට access කියලා. represent කලින් අපි ලියුවේ represents කියලා. ඇයි එක ගානනේ ගත්තේ? හැබැයි දැන් මෙතන දෙකක් බහුවචනයක් ඉඳලා මෙයාවත් අපිට සිද්ධ වෙනවා base form එක හරහා තියන්න. access කියලා. base form එක. නැත්තම් දෙන්නට ගැලපෙන්නේ නැහැ. කලින් ගලපවුවා ඒක වචනට ඒක වචනේ. දැන් අපිට සිද්ධ වෙනවා දෙන්නෙක් ගත්ත හින්දා බහුවචනයක් ගලපන්න. ඒ නිසා ක්‍රියාපදය අපි represent කියලා base form එක නැත්තම් උප්පත්තිය ලැබපු බහුවචන ෆෝම් එකෙන් දැම්ම ක්‍රියාපදය. The number of students and the cells respectively කියන එකේ තේරුම තමයි පිළිවෙලින් කියලා කියන එක. මොකද්ද මේ පිළිවෙලින් දැම්මේ? මේ දෙන්න නියෝජනය කරන දේ පිළිවෙලට දැම්මා. ඉස්සෙල්ලා අපි vertical එක ගන්න කිව්වේ. එහෙනම් අපි එයාගේ එක දානවා. 3% නියෝජනය කරනවා මොනවද? The number of students. vertical එක අපි ගාව දැම්මා පිළිවෙලට. ඊළඟට අපි දැන් කියන්නේ the horizontal එකනේ. එහෙනම් අපි ඊළඟට දාන්නේ යාගේ එක. ඒ මොකද්ද? and the cells කියලා. පැහැදිලිනේ? ඒකලා අපි අනිවාර්යයෙන්ම respectively කියන වචනයට යන්න ඕනේ. දැන් ඕන් අපි ලියපු ක්‍රමවේදය. ඉතින් ඔය ටික වෙනස් කරන්න හරි ලේසි. මේකම ලියලා කොහොමද මේක කටපාඩම් කරලා දෙන්න මේ වචන දෙක විතරක් පුතාලට chart එකෙන් chart එකට අනුකූලව වෙනස් කරගන්න පුළුවන්.
මෙතන ඉන්නේ ස්ටුඩන්ට්ස්, මෙතන තියෙන්නේ සර්ල්ස්. මේ දෙන්නව chart එක අනුව මෙතන boys නැත්නම් cows වෙන්න පුළුවන්. මෙතන තනකොළ තියෙන්නත් පුළුවන්. හරිද? cows මේ පැත්තේ the grass. මම නිකන් මේ උදාහරණයකට ගත්තේ. ඉතින් මේ විදිහට ඒක වෙනස් වෙන්න පුළුවන් chart එකට අනුකූලව පුතේ. හැබැයි මේ ලියන රටාව වෙනස් කරනවද? රටාව වෙනස් කරන්නේ නැහැ. එහෙනම් chart එකෙන් chart එකට අපි අමුතු විදිහට ලියන්න පුරුදු වෙන්න ඕනද? නැත්නම් එකම රටාවක් ඔස්සේ අපිට chart එක ලියන් යන්න පුළුවන්ද? පොඩි වෙනස් කිරීම් කරලා. ඒක මගේ පුතාලා තේරුම් ගන්න. මම ඒක තමයි මේ කියන උත්සාහ කරන්නේ. ඉංග්‍රීසි ලිවීම කියන එක පුතාලාට සරල දෙයක් වෙන්න ඕන. මේවා මහා ලොකු සංකීර්ණ දෙවර්ත කාරණා වෙන්න බෑ පැහැදිලිව. මෙහෙම වුණොත් මා පුතාලාට මේක ගොඩ දාන්න කවදාකවත් බැරි වෙන හින්දා. හරි දැන් අපි යනවා. ඔන්න අපි ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන කතා කරානේ. දැන් අපි යනවා කොහොමද බොඩි එක ලියන්නේ? කන්ටෙන්ට් එක මේකේ. අන්තර්ගතයේ තියෙන කරුණු කාරණා ටික අපි ලියන් යන්නේ කොහොමද? ඒවටත් අපි භාවිතා කරන ලස්සන වාක්‍ය රටා මොනවද කියලා අපි ඉගෙනගෙන යමු. right ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකේ බලනවා කොහොමද ළමයි chart එකක් ලියන්න ආරම්භ කරන්න පුළුවන් හොඳම විදිය කියලා. හරිද? කන්ටෙන්ට් එක අන්තර්ගතය ලියන් යද්දි මෙන්න මේ විදිහට අපි ආරම්භ කරනවා. හරිද? මෙන්න මේ වචනේ හරිය වැදගත්. according to කියලා කියන්නේ අනුව කියලා කියන එක. අනුව. එහෙනම් අපිට පුළුවන් මෙතනින් එහාට මේ මෙහෙම දාන්න. according to the given details. දී ඇති තොරතුරු වලට අනුව. අනුව according to the given details. දී ඇති තොරතුරු. එහෙනම් දී ඇති තොරතුරු වලට අනුව අපි හදන්නේ අපේ විස්තරය ඉදිරිපත් කරගෙන යන්න. හරිනේ? අපි අපේ chart එක ඇනලයිස් කරන්න දැන් අපි මේ යන්නේ විස්තර කරන්න යන්නේ. දී ඇති තොරතුරු වලට අනුව. මේක පටන් ගන්න විදි තියෙනවා විවිධාකාර විදියට. හරිද? ඒ කියන්නේ මෙහෙම පුළුවන් to the chart වෙනම පටන් ගන්නවා to the chart එකට අනුව කියලා. එහෙමත් අපිට මේක ගන්න පුළුවන්. හරි. ඒ වගේම මෙතන අපිට යන්න පුළුවන් according to the given datas. දී ඇති දත්ත වලට අනුව. පැහැදිලිනේ? එහෙමත් යන්න පුළුවන්. තව විදි ඕන තරම් මේක ආරම්භ කරන්න තියෙනවා. නමුත් මා තෝරගන්නවා වඩාත්ම ලේසි ගැලපෙන විදිය according to the given details දී ඇති තොරතුරු වලට අනුව කියලා. හරිනේ? right. එහෙනම් දැන් මේ chart එක විස්තර කරගෙන යද්දි අපි එක format එකක් හදාගන්න. ඒ කියන්නේ ඔක්කොම එක ගොඩේ ගහ ගන්නව නෙවෙයි ඈ. අපේ කට්ටිය ඔක්කොම එක ගොඩේ ගහ ගන්න ගියාම මේක හොඳටම ඇන ගන්න. අන්තිමට කිව්වේ මොනවද කියලාවත් මතක. ඒක නිසා අපි ඉස්සල්ලාම යනවා most උපරිම අගය ගැන කියන්න. ඊළඟට අපි කියමු least අවම අගය ගැන. ඊළඟට අපි කියමු සමාන අගය ගැන. equal. ඊළඟට අපි බලමු compare කරන්න. ඒ කියන්නේ සංසන්දනය කරන්න එකින් එකට. හරි. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා හතර බේස් කරගෙන අපි බලමු අපේ අදහස් ටික ලස්සනට ඉදිරිපත් කරගෙන යන්නේ කොහොමද කියලා. most least අවම equal සමාන compare සංසන්දනය කිරීම. දැන් ඔන්න ඔයාලට දෙන්න යන්නේ සර් මෙන්න මේ කියන සෙට් ටික කරන්න පුළුවන් ලස්සන විදි ටිකක් සම්බන්ධයෙන්. හරි. දැන් බලන්න මම ඔන්න ආරම්භ කරන විදිය. The most of the students මොකද මේකේ තේරුම? බහුතරයක් ළමයි. The most of the students බහුතරයක් ළමයි. හරි. මොකද වෙන්නේ? like කැමති reading books පොත් කියවන්න. දැන් මෙතන the most of the students අර අපි ගත්තේ අර විකුණුමනේ. පරිම සේල් එකක් ගැන ගත්තානේ අපි විකුණුමක් ගැන. එතකොට මේ like කියන ක්‍රියාපදය ඒකට අදාළව අපි වෙනස් කරගන්නවා. දැන් අපිට දීලා තියෙන විකුණුමක්නේ සේල් එකක් ගැනනේ. එහෙනම් කැමති කියන්න බෑනේ. අපි කියනවා මිලදී අරගෙන තියනවා කියලා. මිලදී අරගෙන තියනවා. එහෙනම් අපි කියනවා තියනවා නම් have. මිලදී අරගෙන නම් අපි කියනවා verb 3 එකෙන් කියන්නේ අරගෙන කියන අදහස bought. have bought. The most of the students have bought. බහුතරයක් ළමයි නැත්නම් උපරිම සංඛ්‍යාවක් ළමයි නැත්නම් වැඩිපුරම ළමයි මිලදී අරගෙන තියෙනවා. have bought.
මොනවද අරන් තියෙන්නේ? copy books. copy පොත් අරගෙන තියෙනවා. මම මේ නිකන් ඉදිරිපත් කරගෙන යන්නේ ඔයාලට chart එකක් මේකම කියලා මම විස්තර කරනවා නෙමේ. chart එකට අනුකූලව මේ අදහස් වෙනස් කරගෙන ඔයාලට ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේකම අපිට ලියන්න පුළුවන් කොහොමද? මේකම අපිට ලියන්න පුළුවන් කොහොමද? අපිට දුන්නොත් highest කියන එක. මෙන්න මෙහෙමයි අපි යන්නේ. The highest number of students. The highest number of students. උපරිම සංඛ්‍යාවක් ළමයින්. ඔන්න දැන් අපි highest එකෙන් ලියන විදිය බලන්න. The most of the students, the highest number of students. පැහැදිලිනේ? දෙකේ වෙනස. The most of the students, the highest number of the students. දාමු the students have bought මිලදී අරන් තියෙනවා copy books, copy පොත්. මේක තමයි subject එක. තේරුණාද පුතේ? මේ තමයි subject එක. The highest number of students. පරිව සංඛ්‍යාවක් subject එක. එහෙනම් ඊළඟට අපි දාන්නේ මොකද්ද පුතේ? verb එක. ක්‍රියාපදය. එහෙනම් have bought මිලදී අරන් තියෙනවා. කැමති නම් like කියලා කියනවා. නේද? ඒ වගේ තව අපිට කියවලා තියෙනවා නම් අපි කියනවා have read කියලා. පොත් කියවලා තියෙනවා නම් කොහේ තැනකට නරඹන්න ගිහින් තියෙනවා නම් අපි කියනවා have visited කියලා. නරඹන්න ගිහින් තියෙනවා. ඒ වගේ තව අපි chart වල තිබ්බ විදිහට බලමු මොනවද තියෙන්නේ කියලා. have bought වගේ අදහස් ගොඩක් ඇවිත් තිනවා මිලදී අරන් තිනවා කියලා කියන්න. have visited නරඹන්න ගිහින් තියෙනවා. ඔහොම අදහස් අපිට ගන්න පුළුවන්. දැන් මම පුතා මේ කතාව මට කියන්න පුළුවන් තවත් ආකාරයකට. හරිද? The most of the students like copy books. නැත්නම් අපි ගමු have bought කියන එකෙන් යමු. sale එකක් ගත්ත හින්දා the highest number of students have bought copy books. කොහොමද පුතේ ඔය කතාව මම වෙනස් විදිහකට කියන්නේ. මම එකම කාරණාව කියන්න පුළුවන් විදි ගැන කියන්නේ පුතේ. ඔයාලා මේක හරිය වැදගත් වෙයි. කැමති ලේසි ක්‍රමයකින් ඊට පස්සේ ඔයාලට ඕනම chart එකක තියෙන උපරි වාගයක් සම්බන්ධයෙන් කියා ගන්න පුළුවන් වෙනවා. මේක මේ bar chart එකට මේකය, pie chart එකට මේකය, table එකට මේකය කියලා වෙන් කරලා seal කරලා label කරලා නැහැ. හරිද? ඒක තමන්ට කැමති එකට භාවිතා කරගන්න පුළුවන්. දැන් මම පුතා මේ බලන්න. Let's check the pens I have. Whether they are okay or not. The copy books. copy books වලින් ආරම්භ කරනවා අපි. මේක ඇවිල්ලා කර්මකාරක ආරම්භයක්. ඒතර අපිට බලමුද මේ මෙහෙම දාන්න. have been bought. හරි ලස්සනයි මේ විදිහට ලියන්න පුළුවන් නම් පුතේ. The copy books have been bought. copy පොත් අරගෙන තියෙනවා by විසින්. The copy books have been bought by the most of the students. අපි කියපු විදිහට දෙපැත්ත මාරු කරලා ලස්සනට කර්මකාරක වාක්‍යයක් හදාගෙන අපි කියනවා the copy books have been bought by the most of the students. බලන්න copy පොත් මිලදී අරන් තියෙනවා බහුතරයක් සිසුන් විසින්. එහෙනම් මෙතන පුතේ තියෙනවා කියන එක ගත්තේ කොහොමද මේ පේනවනේ have been plus verb 3 කර්මකාරකය තුල present perfect verb ක්‍රියාපදය. නේද? passive voice present perfect ක්‍රියාපදය. The copy books have been bought by the most of the students. එහෙනම් මාපුතා highest එක දාලා මේකම කියන්න පුළුවන් by the highest number of the students. තේරුණානේ මාපුතේ? ඉතින් ඔය විදිහේ ලස්සන වාක්‍ය රටා අපිට භාවිතා කරන්න පුළුවන් මේ chart එක analyze කරගෙන විස්තර කරගෙන යද්දී. ඉතින් පුතේ මේ කියන වාක්‍ය රටාම ඔයාලට හරි ලේසියෙන් the least number of සහ the lowest කියන මේ අදාළ වචන දෙකටත් භාවිතා කරන්න ඔයාලට පුළුවන්. මේ වාක්‍ය රටාවලින්ම ඒකම ලියන්නත් පුළුවන් පුතේ. දැන් මම සර් කියලා දෙන්න යන්නේ මේ උපරිම ආගයන් සම්බන්ධයෙන් කියන්න පුළුවන් තවත් වාක්‍ය රටාවක් සම්බන්ධයෙන්. මොකද්ද ඒ? දැන් මෙහෙම කියනවා. copy books, copy pot show පෙන්වනවා. copy books show පෙන්වනවා. දැන් මගේ පුතේ මේ copy pot වලට වඩා මම මෙන්න මෙහෙම ගන්නම්. The
amount of the මේක මෙහෙම ලියුවට ලේසි දෙයක්. The amount of the copy books show. The amount of the copy book show. එතකොට මේ මොකද්ද වෙන්නේ? copy books. copy පොත් වල සංඛ්‍යාව. The amount of the copy books. copy පොත් වල සංඛ්‍යාව. පුතේ මේ copy පොත් කියන වචනේ වෙනකොට ඔයාලට ඕන එකක් දාන්න පුළුවන්. ඒක මතක තියාගන්න. copy පොත් වල විතරක් එලිලා ඉන්න එපා. ඒක ඕන විදිහට වෙනස් කර ගන්න පුළුවන්. දැන් පුතාලට ඕන කියන්නේ මේක වෙනස් කළා. pencil වල සංඛ්‍යාව කියලා. the amount of the pencils. අපිට දත්තනේ පේන්නේ පුතේ දත්ත. ඒ නිසා තමයි මේ ගාන කියන දස ගත්තේ. The amount of the copy books show පෙන්වනවා මොකද්ද? The highest amount උපරිම අගය පෙන්වන්නේ ඒකෙන්. The highest. sorry පුතේ. The amount of the copy books show the highest amount. copy පොත් වල සංඛ්‍යාව show පෙන්වනවා මොකද්ද? The highest amount. උපරිම අගය. උපරිම අගය. පැහැදිලිද? right. The amount of the copy books මගේ උතාලා මෙතනට ගන්න පුළුවන් නම් shows කියන ක්‍රියාපදේ හරි. මොකද the amount කියවම එක අගයක් මේකේ පෙන්වන නිසා ඒක වචන ක්‍රියාපදයකට යන්න පුළුවන්. The amount of the copy books shows the highest amount කියන විදියට. හරි ඒක පැහැදිලිනේ. දැන් මේ ක්‍රියාපද භාවිතය සම්බන්ධයෙන් චුට්ටක් එකත් අවධානයෙන් ඉන්න. මේ the amount මේ සංඛ්‍යාව ගත්තාම විශේෂයෙන්ම මේ සංඛ්‍යාවට අනුකූලව තමයි මේ ඝන සංඛ්‍යාවට අනුකූලව තමයි අපි ඒක වචනට යන්නේ. the amounts කියලා මෙතන තිබ්බනම් අපිට පුළුවන් show කියලා යන්න. the amount කියන එක එකක් නිසා. මොකද මේ copy පොත්වල සංඛ්‍යාව එකයි නිසා අපි එතනට shows කියන verb එක තමයි භාවිතා කරන්නේ. ඒක තවදුරටත් විස්තර කිරීම ඕන නම් අපිව දැනුවත් කරන්න. හරිද? අනිවාර්යෙන් කියලා දෙන්න. දැන් මම පුතේ ඊට පස්සේ කියනවා මොකද්ද? The amount of the copy books shows the highest amount of the chart එකේ තියෙන වැඩිම අගය. ඒතර මගේ පුතාලට මේ copy books කියන වචනේ වෙනස් කළා. තව ඕනම chart එකකින් chart එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ අදාළ වචන මෙතන භාවිතා කරලා ඒ වැඩිම සංඛ්‍යාවේ අදාළ කැටගරි එක භාවිතා කරලා පුතාලට පුළුවන් මේ වගේ ලස්සන අදහසක් ඉදිරිපත් කරගන්න. right. එතකොට දැන් අපි මේ කියන වාක්‍ය රටාව භාවිතා කරලා අපිට පුළුවන් පුතේ chart එකේ තියෙන අවම සංඛ්‍යාව පිළිබඳවත් කියන්න. මේකම පාවිච්චි කරලා. එක ගලෙන් කුරුළු දෙන්නෙක්ට ගන්නවා. හරිද? දැන් බලන්න the most කියන එක වෙනුවට අපිට පුළුවන් the least කියලා පාවිච්චි කරන්න. most නම් least, highest නම් lowest. එහෙම නේද පුතේ? most නම් least, highest නම් lowest. එතකොට පුතේ මේ බලන්න copy books නෙමෙයි. අපි ගමු pencils කියලා. pencils. The copy books have been bought by the most of the students කියන කතාව අපි කියනවා අවම සිසුන් සංඛ්‍යාවක් මිලදී අරන් තියන්නේ පොතේ නැත්නම් පැන්සල් මිලදී අරන් තියනවා අවම සිසුන් සංඛ්‍යාවක් විසින් කියලා. මේක අර අපි කලින් අර සෙට් කරපු වාක්‍ය කොටස් දෙකටත් මේකම පාවිච්චි කරන්න පුළුවන්. The pencils have been bought by the least of the students. තේරුණානේ? දොර මේ අදාසයි උඩ අදාසයි විතරයි පුතේ අපි අතර වෙනස් කරගත්තේ. මම හිතනවා පැහැදිලි ඇති. මේකත් එහෙමම කරන්න පුළුවන්. The amount of the pencils shows the lowest අවම සංඛ්‍යාව. The lowest amount of the chart එකේ තියෙන අවම සංඛ්‍යාව පෙන්වනු ලබනවා කියලා ලියන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම අපිට වාක්‍ය ලියද්දි මේ ඔක්කොම එකවර දාන්නේ නැහැ. අපිට ගැළපෙන වාක්‍ය රටාව විතරක් අපි තෝරලා අරගන්න. ඒකයි මම කියන්නේ. මම මෙහිදී ඔයාලට පෙන්වලා දෙන්නේ මේක කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා අපිට. ඒ ක්‍රමවේද Tamanට ටච් වෙන එකක් අරගෙන ලස්සන chart එකක් නිර්මාණය කර ගැනීමයි ඔයාලට කරන්න තියෙන්නේ. දැන් මම කියලා දෙනවා මේක කියන්න පුළුවන් තවත් ක්‍රමයක්. ඒ කියන්නේ chart එකක තියෙන වැඩිම සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කියන තවත් ක්‍රමයක් සර් කියලා දෙන්න යන්නේ. මොකක්ද ඒ? right බලන්න මේ තවත් ලස්සන ක්‍රමයක් තියෙනවා. The amount of the students who have bought copy books. copy පොත් ගත්ත සිසුන්ගේ සංඛ්‍යාව. The amount of the students who have bought copy books shows the highest amount of the chart.
shows the highest amount of the chart. The amount shows the highest amount of the chart of the students who have bought copy books. එක තමයි මේ යන්නේ. පැහැදිලි නේද? The amount of the students who have bought copy books shows the highest amount of the chart. ඔන්න තවත් ලස්සන ක්‍රමවේදයක් තියෙනවා උපරිම සංඛ්‍යාව පිළිබඳව කියන්න. මේකම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට lowest එක ගැන කියන්න. highest කියන වචනේ වෙනුවට lowest කියන වචනේ භාවිතා කරලා මෙන්න මේතන තියෙන මේ copy books කියන එක වෙනුවට එතන අදාළ කැටගරි එක දාලා මේ කියන කොටස් දෙක වෙනස් කරලා පුළුවන් ඔයාලට lowest කියන එකටත් ඕනම නම් මේවා සමානම වාක්‍යයක් නිර්මාණය කරන්න. copy පොත් ගත්ත සිසුන්ගේ සංඛ්‍යාව chart එකේ ඇති වැඩිම සංඛ්‍යාවයි කියලා ඔයාලට පුළුවන් වැඩිම අගයයි කියලා ඔයාලට පුළුවන් මේ වගේ වාක්‍යයක් හරි ලස්සනට ලියා ගන්න. ඉතින් ඔය විදිහට වැඩිම සහ අවම කියන සංඛ්‍යා ගැන අපිට ඔය කියන වාක්‍ය රටාව අපි දැන් මෙතන පහක් ඉගෙන ගත්තා. ඔය වාක්‍ය රටාව පහම මාරුවෙන් මාරුවට භාවිතා කරලා උනත් පුළුවන්. නැත්නම් එකම ආකාරයෙන් උනත් පුළුවන්. වඩා වැදගත් දේ තමයි මාරුවට මාරු කරගන්න පුළුවන් නම් අපිට මේක ලස්සන රයිටින් ස්ටයිල් එකක් නිර්මාණය වෙනවා. අර එකම කී ගියපුවා රිපීටඩ් එරර් එකක් වගේ දැනෙන්නේ නැතිව. ඉතින් ඒක නිසා ඔය කියන ක්‍රමවේද භාවිතා කරන්න ඔයාලගේ chart විස්තර කරගෙන යනකොට අපි බලමු දැන් ඊළඟට කොහොමද සමානාංගයන් පිළිබඳව මේ chart වල විස්තර කිරීම කරන්න පුළුවන් කියලා. right ඉතින් මම වාක්‍ය දෙකක් ලිව්වා. ඔය වාක්‍ය දෙකෙන් ඔයාලට පේනවා මොකක්ද ඒ ලිව්වේ කියලා. මෙන්න මේ විදිහට මේ වාක්‍ය දෙක යන්නේ. Pens and pencils have been bought by an equal number of students. Pens and pencils have been bought. Have been bought මිලදී අරගෙන තියෙනවා. Have been bought කියලා දානවා අපිට කර්මකාරකය හරහා. මොකද මම pencils and pens කියලා ආරම්භ කරේ කර්මකාරක අවස්ථාවක් නිසා. Pencils and pens have been bought by an equal number of students. සමාන සිසුන් සංඛ්‍යාවක් විසින්. මේකම අපි අනිත් පැත්තට කියනවා an equal number of students, an equal amount of students have bought. එතනදී අපි been කියන එක භාවිතා කරන්නේ have bought කියන කර්මකාරක කර්තෘකාරක ක්‍රියාපදේ පාවිච්චි කරනවා. have bought pens and pencils කියලා. පැහැදිලි නේද? දෙපැත්තට මාරු කරලා active වලින් හරි passive වලින් හරි අපිට මේක ලියන්න පුළුවන්. මේකෙදී ඔයාලට බාර කරන්න තියෙන්නේ pens and pencils කියන මේ කතන්දර ටික මාරු කරගත්තා නම් ඕනම chart එකකට එන දේවල් මේකට replace කරගෙන අපිට ලස්සන වාක්‍යයක් හදාගන්න පුළුවන්. පැහැදිලිද? chart එකෙන් chart එකට equal අගය කියන වාක්‍ය වෙනස් වෙන්නේ නැහැ. එකම රටාව වලින් කියන්න පුළුවන්. තවත් මම ක්‍රමයක් කියන්නම්කෝ. මෙන්න මෙහෙම. The students, the number of students who have bought pencils and the number of students who have bought pens are equal. පැහැදිලිනේ? The number of students who have bought pens and the number of students who have bought pencils are equal. සමාන වේ. පෑන් මිලදී ගත්ත සිසුන් සහ පැන්සල් මිලදී ගත්ත සිසුන් සමාන වේ. පැහැදිලිද? ඔන්න අපිට equal amount එක ගැන කියන්න පුළුවන්. ලස්සන වාක්‍ය රටා තුනක් ගැන දැන් ඔන්න සර් ඔයාලට කියලා දුන්නා. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් ඉගෙන ගන්නවා කොහොමද කම්පෙයාර් කරලා ලියන්නේ. ඒ කියන්නේ සංසන්දනය කරලා කොහොමද අපි ලියන්න යන්නේ කියන එක. මොකද අපිට හම්බ වෙන වචන අතරේ වචන තියෙනවා higher than, lower than වගේ වචන තියෙනවා. පැහැදිලි නේද? more than වෙන්නත් පුළුවන් නැත්නම් less than වෙන්නත් පුළුවන්. නේද? ඒ නිසා අපි බලමු මේ වචන භාවිතා කරලා කොහොමද අපේ අදහස් ටික නිර්මාණය කරගන්නේ කියලා. right අපිට කියන්න පුළුවන් කම්පෙයාර් කරන අදහස මෙන්න මෙහෙම ළමයි. දෙයක් සංසන්දනය කරද්දී හරි ලස්සනට වාක්‍ය 3-4ක් තියෙන මේකට වැඩ කෑලි දාලා ලියන්න පුළුවන් ඕනම එකක් සෙට් කරගන්න. හරිනේ? right මෙන්න මෙහෙමයි ටච් කරගන්න ඔයාලා අනිවාර්යෙන් ලියලා තියාගන්න ස්ටඩි කරන්න. අපිට ගන්නවා මේ the percentage of the students who have bought pencils is higher than the percentage of the students who have bought pens. කාලවරින්කෝ කොහොමද? පොඩ්ඩක් එහෙම කේස් එකක් වගේ දැනුණාට වැඩේ කොට දාගන්න පුළුවන් බලන්න. මෙම යන්නේ අපි the percentage of the students සිසුන්ගේ ප්‍රතිශතය. The percentage of the students who have bought pens.
පෑන් ගත්ත සිසුන්ගේ ප්‍රතිශතය is higher than වඩා වැඩි වේ is higher than the percentage of the students who have bought pencils. ඒ වගේම වාක්‍ය කොටස් දෙකක් එක වගේම වාක්‍ය කොටස් දෙකක් is higher than the is lower than the කියන විදිහට වඩා වැඩි නම් is higher than වඩා අඩුයි නම් is lower than විදිහට මැදට සෙට් කරගෙන ලස්සන අදහසක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි දෙපැත්ත දෙක ලස්සනට තියෙන්න ඕනේ. නැත්නම් ඒ අගයක් සම්බන්ධයෙන් කතා කරනවා වගේ අපිට දැනෙන්නේ නැති නිසා. පැහැදිලිද මම මේ කියන කතාව? හරි. ආයෙ පාරක් බලන්න. The percentage of the students who have bought pens is higher than the percentage of the students who have bought pencils. පැහැදිලිනේ? හරි. දැන් ඔය මම ලියුවේ වඩා වැඩි කියන්නේ. වඩා අඩුයි කියන්න නම් ඔයාලා කරන්න ඕනේ is lower than. එතන is higher than එකට is lower than පාවිච්චි කරනවා. මේකට more than සහ less than කියන දෙකත් අපරලා භාවිතා කරන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. තව තියෙනවා. තව ඒක විතරක් නෙමෙයි ලස්සන වාක්‍යරට ගොඩක් තියෙනවා. ඔයාලට ඕනම එකක් ටච් කරගෙන ලස්සන ගේමක් ගහන්න පුළුවන් මේ chart writing වලට. පැහැදිලිනේ? හරි බලන්න ඊළඟ එක කොහොමද කියලා. The amount of the percentage of pens pen වල ප්‍රතිශතය the percentage of pens is higher than the percentage of pencils. ඕන තවත් ලස්සන ක්‍රමයක්. අච්චර දිගට යන්න ඕනේ නැහැ. ඒක දිගට ලස්සනයි පොඩ්ඩක්. හැබැයි එච්චර යන්න ඕනේ නැහැ. අපිට මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන්. කොහොමද? The percentage of pens is the percentage in the එකක් ඉඳන් අපි is එක the percentage of pens is higher than the percentage of pencils. අනිවාර්යෙන් මතක තියාගන්න percentage කියන වචනේ යන්න ඕනේ. නිකම්ම පෑනයි පැන්සලයි ගන්න බෑ. මොකද අපි ප්‍රතිශතත් එක්ක ගණන් හිලාව එක්ක වැඩ කරන ඉඳ chart එකේ ඒ විදිහට දාන්න ඕනේ. නැත්නම් මම අර කිව්වා වගේ පෑනයි පැන්සලයි දෙක විතරක් අරගෙන සංසන්දනය කරා වගේ වෙනවා. පැහැදිලිද වාක්‍යය? හරි. ඔයාලා දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔතන ඔය pen සහ pencil කියන කතන්දර වෙනස් කරගත්තා නම් chart එකට දාලා details ටික දාගත්තා නම් හරි ලස්සනට ඕනම chart එකක් ගැන අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිනේ? ඔය දෙක විතරක් තියෙන්නේ. තව අපිට මේ ලේස් ක්‍රමයක් තියෙද බලන්න. හරි. බලන්න දැන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔයාලට ඔය කියන කම්පෙයාර් එක කරන්න. The students දැන් අපි කියමු ශිෂ්‍යෝ මෙන්න මේ වගේ. ඔක වාක්‍ය සිංහලට ගත්තොත් සිසුන් පැන්සල් වලට වඩා පෑන් මිලදීගෙන නැත. සරලවම අපි කියලා දානවා. The students have bought pencils more than pens. පැහැදිලිනේ? The students have bought pencils more than pens. පෑන් වලට වඩා පැන්සල් මිලදීගෙන නැත. අපිට ඕකම කියන්න පුළුවන්. The students have been bought pens lower than නැත්නම් less than pencils. පැන්සල් වලට අඩු වෙන. පැහැදිලිද? right. ඉතින් ওই විදිහට ඔන්න තවත් ලස්සන වාක්‍ය රටාවක් තියෙනවා. සංසන්දනය කිරීම කරගෙන යන්න. ඉතින් ඕම තමයි ළමයිනේ මේ chart එකේ තියෙන කරුණු කාරණා ටික අපි ලියාගෙන යන්නේ. හරිද? හැබැයි මම මෙන්න මේ chart එක දැන් ඔයාලට දානවා. බලන්න අපි ලස්සන කරලා තියෙනවා මේවා. කොහොමද? එක එක මේ connectives භාවිතා කරලා, linking words භාවිතා කරලා. මේ වාක්‍ය ටික දිරිපිටි ගාලා ලියාගෙන යනවා නෙමෙයි. ඒ වාක්‍ය අමුණක්දි භාවිතා කරන ලස්සන අදහස්. ඒක වාක්‍යයක් ලියද්දි අපිට දැනෙන අමතර අදහස්. හරිද? ඒවත් අපිට මේක ඇතුළට චුට්ට ලින්ක් කරගන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන්. හරි. ඒ වගේ ලස්සනට සර් ලියපු chart එකක ලින්ක් කරපු තැන් ටික බලලා මෙතනට අමුණ ගන්න ඔයාලට ඕනම chart එකකට දාලා ලින්ක් කරන්න පුළුවන් මතක තියාගන්න. හරි. එහෙනම් බලන්න මේ chart එක හොඳට ලස්සනට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ chart එක. ඔය හැමදේම එකතු කරලා ලස්සන දෙයක් උතන නිර්මාණය කරලා තියෙනවා. The above bar chart shows the sales of the school bookshop of Gamini Vidyalaya. The vertical and the horizontal axis show the amount of the students and the sales respectively. According to the given details, the most of the students have bought copybooks and it is the highest sale showing 55%. දැන් මේ වාක්‍යයේදී මම චූටි දෙයක් අමතර එකතු කරලා තියෙනවා. මට හිතෙන විදිහ තමයි මොකද්ද? ඒක තමයි වැඩිම විකුණුම. It is the highest sale. ඒ තමයි වැඩිම විකුණුම showing 55%. ප්‍රතිශතය 55ක් පෙන්වන. as well as ඒ වගේම අන්න connectives. අර නිකම්ම වාක්‍ය ටික අඩු කර යන්නේ නැතුව අපි භාවිතා කරපු එක වචනයක් තමයි මොකද්ද? as well as pencil show. pencil පෙන්වනවා.
එහෙම නැත්නම් අපිට පුළුවන් the amount of the pencils shows. එමත් යන්න පුළුවන් මෙතන ඕනනම්. නැත්නම් pencils show pencil පෙන්වනවා the lowest sale of the bookshop. පොත්හලේ තියෙන අවම විකුණුම the lowest sale of the bookshop with 10%. ඒකේ මොකක්ද තියෙන්නේ 10% සමග with 10%. Further the chart shows තවදුරටත් මේ chart එක පෙන්වනවා that මොකද්ද an equal amount of the students සමාන අගයක් වූ සිසුන් have bought මිලදී අරන් තියෙනවා erasers and rulers. මකන සහ අදිරුවන් and it is 10%. ඒ 20%ක්. Most importantly වඩාත්ම වැදගත් දේ තමයි the percentage of the sharpness වල ප්‍රතිශතය is higher than the percentage of the rulers. rule වල ප්‍රතිශතයට වඩා වඩා වැඩි. එහෙනම් මේක මම වැඩිපුරම ලස්සන කරන ගත්ත වචනේ බලන්න. most importantly වඩාත්ම වැදගත් දේ තමයි. පොඩි වචනයක් එකතු කරලා තියෙන මේකට නේද? ඉතින් ඒ වගේ අමතර වචන කීපයක් එකතු කරගත්තා මම මේකේ. ලස්සන වුණා. නිකම්ම වාක්‍ය ටික අඩු කරන් ගියේ නෑ. ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනම chart එකකම එකම set එක දාන්න පුළුවන්. හරිද? Revealing that students mostly tend to buy sharpeners than rulers. දැන් මම මේකට මට දැනෙච්ච වෙනම අදහසක් මම එකතු කරගත්තේ. මම මේ chart එක කියවගෙන යන ගමන් මට තේරෙනවා දැන් මේක හරහා රිවීල් කරනවා. ඒ කියන්නේ ඒකෙන් පේන්නේ මට විදහාපාන්නේ සිසුන් බොහෝ සෙයින් ටෙන්ඩ් වෙනවා නැඹුරු වෙනවා කටර් ගන්න රූල් වලට වඩා. රූලර්ස් වලට වඩා සිසුන් බොහෝ ප්‍රමාණයක් මේ පාසලේ ටෙන්ඩ් වෙනවා නැඹුරු වෙලා තියෙනවා ෂාප්නර්ස් ගන්න කටර් ගන්න. ඒක තමයි මට දැනෙච්ච සාමාන්‍ය අදහසක් මම වැඩිපුර අදහසක් එකතු කරගත්තා. The students of Gamini Vidyalaya use copy books in bulk than any other school equipments. Right. එතකොට ඔන්න මෙතන කියනවා මම අවසාන වශයෙන් මම ගත්ත දේ තමයි මොකද්ද? වෙන කිසිම පාසල් උපකරණයකට වඩා මේ ගාමිණී විද්‍යාලයේ සිසුන් වැඩිපුරම භාවිතා කරන්නේ මොනවද? in bulk බහුල ලෙස භාවිතා කරනවා මොනවද? copy books. ඒ වගේම මට ඕනනම් කියන්න පුළුවන් use කියන්නද මෙතන මට කියන්න පුළුවන් buy මිලදී ගන්නවා කියන්නත් පුළුවන් buy copy books in bulk from school bookshop than any other school equipments කියලා. equipments කියන්නේ පාසල් උපකරණ school equipments පාසල් උපකරණ කියලා. ඉතින් ඔය විදිහට ඔයාලට පේනවා මේ chart එකේ මම අමතරව එකතු කරගත්ත හරි සරල ලස්සන connectives ටිකක් තියෙනවා. ඒවා හරහා අර අපි ඉගෙන ගත්ත වාක්‍ය කොටස් එකිනෙකට අමුණලා තමයි මේ ලස්සන chart විස්තරය සර් කරලා තියෙන්නේ. හොඳයි ඉතින් ඔන්න ඔය විදිහට අපි chart analysis පිළිබඳව කතා කරා. කොහොමද chart එකක intro එකක් පටන් ගන්නෙ? කොහොමද chart එක වැඩි මාර්ගය, අඩු මාර්ගය, ඒ වගේම සමානතා, ඒ වගේම කොහොමද සංසන්දනය කිරීම, compare කිරීම කරන්නේ? මේවට ලස්සන විවිධ වාක්‍ය රටා අපි ඉගෙන ගත්තා. ඉතින් රැඳී හිටිය ඔබට බොහොම ස්තුතියි. ටච් වුණා නම්, සෙට් වුණා නම් ෂෙයා කරලා හැමෝටම බෙදලා දාන්න. ඒක ඔයාලා මට කරන එකම උදව්ව. මා ඔබෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. Then have a good day guys. See you again. Thank you very much for staying connected with me and see you with another beautiful lesson for you. Because I think the English is the most beautiful and the sweetest language in the world. I want to touch it to you. That's why I am doing this one. And I try to make easy this language. If you feel something, please comment it below. Don't forget to comment. මොකක් හරි දැනුණා නම් වැරද්දක්ද අඩුවක්ද මොනවා හරි කේස් එකක් යටින් පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. Because that is very important to my life. To build up my career. හරිද? මාව හදාගන්න මට ඒක පට්ට වැදගත් වෙනවා. ඒක නිසා. ඉතින් thank you. Goodbye.